Hi ළමයි, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම හරි ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔයාලත් ගොඩක් කාලෙකින් ඉඳන් ලස්සන, නිරෝගී, දිග කොණ්ඩයක් ලබා ගන්න හීනමවනවද? නිතරම කොණ්ඩේ ගැලවිලා යනවා, කොණ්ඩේ කෙටි වෙනවා, අකලට කොණ්ඩේ සුදු වෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න නිසා ඔයත් කලකිරීමෙන් දින්නේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාටමයි. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කිසිම රසායනික ද්‍රව්‍යයක් නැතිව අපේ ගෙවත්තෙම තියෙන ඉතාමත් සරල දේවල් පාවිච්චි කරලා ඉක්මනින්ම කොණ්ඩේ වවා ගන්න පුළුවන් මැජික් තෙල් එකක් හදාගන්න හැටි. එහෙනම් අපි මේ වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. මේ තෙල් එකට මම පාවිච්චි කරන්නේ සම්පූර්ණයෙන්ම ස්වභාවික දේවල්. ගොඩකොළ සහ මුකුණු වැන්නේ කියන මෙන්න මේ කොළ වර්ග දෙකෙන් හිස් කබලට ලැබෙන්නේ පුදුමාකාර පෝෂණයක්. කෝමාරිකා කියන්නේ කොණ්ඩේට අවශ්‍ය තෙතමනේ ලබා දීලා කොණ්ඩේ මෘදු කරලා වවන්න පුළුවන් ස්වභාවික කන්ඩිෂනර් එකක්. කරපිංච කියන්නේ කොණ්ඩේ කළු වෙන්න වගේම මුල් ශක්තිමත් වෙන්න තියෙන හොඳම ඔසුවක්. පේර කොළවලිනුත් කොණ්ඩේ හැලීම නවත්තන්න විශාල දව්වක් ලැබෙනවා. මේ කොළ ගණිතේ හොදලා පිහදලා ගන්න. වතුර තියෙන්නේ නැති වෙන්න ගන්න. ඊට පස්සේ මේ විදිහට චූටි කෑලි වලට කපා ගන්න. එතකොට මේ තෙල් එක හදන්න ගොඩක් ලේසියි. මම මෙතනදී තව අරන් තියෙනවා උළුහල්. ඊට පස්සේ අපිට ඕනේ වෙනවා කොකනට් ඔයිල්. ගෙදර හිඳපු කොකනට් ඔයිල් තියෙනවා නම් මේකට ගොඩාක් හොඳයි. මම මෙතනදී අරන් තියෙන්නේ මෙන්න මේ පැරෂුට් කියන බ්‍රෑන්ඩ් එකේ තියෙන කොකනට් ඔයිල් එකක්. මේක නම් අනිවාර්යයි කියලා නැහැ. ඔයාලා ගාව තියෙනවා නම් මේකට විටමින් E කැප්සූල් 2-3කුත් එකතු කර ගන්න. දැන් අපි එහෙනම් ඔයිල් එක හදාගමු. ගොඩාක් රස්නි වැඩි කරන්නේ නැතුව අඩු කින්දරේ තමයි අපි මේක හදාගන්න ඕනේ. පොඩිවට කපාගත්ත කොළ ටික අපි ඉස්සෙල්ලාම මේකට දාගමු. චූටියට කපාගත්ත කෝමාරිකා ටිකක් දාගමු. ඊට පස්සේ අපි කපාගත්ත සේරම ටික මේකට දාගෙන අවසානට උළුහල් ටිකත් අපි මේකටම දාගන්නවා. මේකෙදි මට ඔයිල් එක දාන වීඩියෝ ක්ලිප් එක මගේ ඇරලා තියෙනවා. ඒක වීඩියෝ කරාට වීඩියෝ වෙලා නැහැ. මේ තියෙන්නේ මං ඔයිල් එක දාලා. දැන් මෙන්න මේ විදිහට අඩු කින්දරේ තමයි අපි මේක රත් කරගන්න ඕනේ. අපි මේ කොළ ගොඩාක් කර වෙනකන් රත් කරගන්නේ නැහැ. සාමාන්‍යයෙන් විනාඩි 2-3ක් වගේ තමයි අපි මේක රත් කරගන්න ඕනේ. හොඳටම කර වෙනකන් තිබ්බොත් මේ කොළවල තියෙන පෝෂණය මේ තෙල් එකට උරාගන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ විදිහට ගොඩාක් වෙලා තියාගෙන ඉන්නේ නැහැ. මේ තියෙන විනාඩි 3ක් විතර රත් කරගත්තට පස්සේ තෙල් එක ඔයාලට පේනවා ඇති ගොඩාක් කර වෙනකන් මේක අපි රත් කරගත්තේ නැහැ. දැන් ගෑස් එක ඕෆ් කරලා අපි මේක මෙහෙමම නිමෙන්න තියෙන්න ඕනේ. මේ තියෙන්නේ එහෙම කරලා නිවුනට පස්සේ ඔයිල් එක තියෙන විදිහ. ඊට පස්සේ අපි මේ විදිහට ඔයිල් එක පිරිසිදු භාජනයකට පෙරා ගන්න ඕනේ. පේනවනේ ලස්සන පාටට අපේ ඔයිල් එක තියෙන හැටි. ඊට පස්සේ ඔයිල් එක නිවුනට පස්සේ තමා අපි විටමින් E ඇඩ් කරන්න ඕනේ. මං කියවනේ මේක අනිවාර්ය නැහැ. හැබැයි ඉතින් දානවා නම් හොඳයි. මම විටමින් E කරල් 3ක වගේ ප්‍රමාණයක් තමා මේකෙදී එකතු කරගන්නේ. ඊට පස්සේ මේ ඔයිල් එක අපිට ස්ටෝර් කරගන්න පුළුවන් බෝතලයකට දාලා. වීදුරු බෝතල එකක් නම් ඉතින් ගොඩක් හොඳයි. මම කොකනට් ඔයිල් තිබ්බ බෝතලෙටම තමයි දාගත්තේ. මේ පේනවනේ ලස්සන පාටට තියෙනවා. ඔයාලත් මේ ඔයිල් එක හදාගෙන අනිවාර්යයෙන්ම ගාලා බලන්න. රිසල්ට් එක කියන්න අමතක කරන්න එපා. දැනටමත් මේ ඔයිල් එක ගාන කෙනෙක් ඉන්නවා නම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න රිසල්ට් කොහොමද කියලා.
මේ වගේ වැදගත් වීඩියෝ මම ඉස්සරහටත් ඔයාලට කියනවා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. Bye bye.